පින්වතුනි අද මැදින්පුර පසළොස්වක පොහොය දින. අපේ මේ පොහොය දිනේදී අපි සියලු දෙනා සූදානම් වෙන්නේ දහම් සාකච්ඡාවක් කරන්න. දහම කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරමු ඉස්සර වෙලා. දහම කියන්නේ පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ නිරෝධගාමිනී පටිපදාව තමයි දහම. පටිච්ච සමුප්පාදය එහෙම නෙවෙයි. නිරෝධගාමිනී පටිපදාව. නිරෝධගාමිනී පටිපදාව දේශනා කරේ තථාගත බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ සොයාගත්තු සසර නිමා කරන්න සොයාගත්තු ක්‍රමයක් හැටියටයි. පටිච්ච සමුප්පාදයේ සිද්ධාර්ථ කුමාරයාත් පටිච්ච සමුප්පාදයේ සිටියා. එතකොට සසර යනවා නම් පටිච්ච සමුප්පාදයේ සසර යන්නේ නිරෝධගාමිනී පටිපදාවෙන් සසර නිමා කරන්න. අපිට උතුම් බුද්ධ රත්නයක් තියෙනවා. උන් ධම්ම රත්නයක් තියෙනවා, සංඝ රත්නයක් තියෙනවා. ඒ වුණත් මේ නිවැරදි ධර්මයේ හැසිරෙන සංඝ රත්නයක් නැහැ. කිසිම නිවැරදි ධර්මයේ කියන්නේ මේ පටිච්ච සමුප්පාදයේ යන සංඝ රත්නයක් ඉන්නවා. ඒ කියන්නේ සතරගාමී භවගාමී ජීවිතයක් ගෙනියන කට්ටිය ඉන්නවා. ඒකේ ඉඳන් යන ගමන් නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඒ දේශනා කරාට පළක් වෙන්නේ නැහැ පින්වතුනි. මොකද ඒගොල්ලෝ නිදහස් වෙලා නෙවෙයි මේ දේශනා කරන්නේ. ඒක නිසා එතකොට තථාගතයන්න් වහන්සේ දේශනා කරන්නේ තමන් හැසිරීලා දේශනා කරන්න. එතකොටයි ඒකේ ප්‍රත්‍යක්ෂ භාවය ලැබෙන්නේ. අපේ මහා සංඝරුවන මම පිළිගන්නවා. මහා සංඝරත්නය ප්‍රතික්ෂේප කරන්නේ මහා සංඝරත්නය ප්‍රතික්ෂේප කරන්නේ සංඝරත්නය පිළිගත්තට මම නොපිළිගන්නේ ප්‍රතිපත්ති විතරයි. වැරදි ප්‍රතිපත්ති. ඒ කියන්නේ මගේ බුදු පියාණන් වහන්සේ අර අඟුලිමාල පිළිගත්තානේ. පුජ්‍යලයා පිළිගත්තා ක්‍රියාව ප්‍රතික්ෂේප කරා. ඒ වගේ පුජ්‍යලයා කවදාවත් ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. එහෙමුණොත් පාණාතිපාතා කියන අකුසල ධර්මයේ සිතින් කයින් වචනෙන් කියන තිදොරින් සිද්ධ වෙන නිසා. අපි දැනගන්න ඕන එතකොට මූලිකම හේතුව වශයෙන් මේ ස්වාමින් වහන්සේලාව පිළිගන්න ඕන වැරදි ප්‍රතිපදාවක් තියෙනවා නම් අපි ඒ ප්‍රතිපත්තිය විතරක් වැරදි ප්‍රතිපදාව විතරක් වෙනස් නොපිළිගන්න ඕන. වැරදි ප්‍රතිපත්තිය කියලා හඳුන්වන්නේ මෙන්න මේවා. ප්‍රතිපත්ති කියන්නේ පාත්‍රයේ දම් පන්නවලා දන්නේ නැත්නම් පිඟානේ කෝප්පේ නම් දම් පන්නවලා දන්නේ. මොකද පැවිද්දට තියෙන පාත්‍රයක් තමයි දානේ වළඳන්නද පෑන් වළඳන්නද. අනිත් එක තමයි ස්වාමින් වහන්සේලාට මුදල් කැප නැහැ ආනන්දේ සර්පයා දුටු වෙලෙක. අනිත්